දීම ගැන කතා කරා මම කලින් වීඩියෝ එකේ. අද කතා කරන්න යන්නේ ඒකේ අනිත් පැත්ත gratitude. ඉතින් බොහොමත් ආදරෙන් අදත් ඔයාලව පිළිගන්නවා අමාලි මයින්ඩ්සෙට් channel එකට. ඉතින් මම දැන් කලින් වීඩියෝ එකදී කිව්වනේ දීමේ වටිනාකම. දැන් ඔය දෙනකොට අනිත් දේ තමයි අපි ලබා ගන්න කෙනා ඉන්නවනේ. ඒ ලබා ගන්න කෙනා ඒ Taman දෙන කෙනාට ග්‍රේට්ෆුල් වෙන්න ඕනේ. එහෙම ග්‍රේට්ෆුල් වෙන තරමට තමයි ඔයාට දේවල් ලැබෙන්නේ. දැන් ඔයා දෙයක් කාගෙන් හරි ගන්නකොට ඒ මිනිස්සුගෙන් ඒක ගත්ත අය පලාතේ නෑ. සමහරවිට මේ ණයක් මුදලක් ගත්ත මේ ණය බේරන්නේ හැංගියන් ඉන්න කවදාවත් ඔයාට හරියනවද? ඔයා හිතනවා ණයක් අරගෙන පැනලා ගියාම හරි තමයි දැන් ඉතින් මට ඒ සල්ලි ටික මගේ දෙන්න ඕනෙත් නෑ මන් දිනුවා කියලා. කොහෙන් හරි එක යනවා. මට ඒ වගේ හොඳ උදාහරණ කීපයක් තියෙනවා. ඇත්තටම ඔයාලත් එක්ක ෂෙයා කරන්න පුළුවන්. මට ඒ දවස්වල මතකයි ඔන්න බස් එකේ යනකොට ඒක හිතලා කරනවා නෙමෙයි. දැන් ඔන්න කොන්දොස්තර මහත්තයා ඒ ටිකට් එකට සල්ලි ගන්න නැහැ කියලා සල්ලි ගන්න නැතුව මට බහිනකොට තමයි මතක් වෙන්නේ ආනේ මම බස් එකේ ටිකට් එක ගත්තේ නැහැ සල්ලි දුන්නේ නැහැ නේ කියලා. හිතා මතා කරලා නෙමෙයි. හැබැයි අර කොහොම හරි ඒක දීලා නැහැ නේ. ඉතින් අන්තිමට බස් එකෙන් බහින්න කිව්වොත් අර කියන්නේ බහිනකොට හරි කොහොම හරි ඒක දැනගන්නවා දීලා නැහැ කියලා. ඊළඟ බස් එකේ අර මිනිස්සයා අර ගාන මිතුරු සල්ලි දෙන්නේ නැහැ නේ. ඔන්න ඔය වගේ කියන්නේ යන්න තියෙනවා නම් ඒක අනිවාර්යයෙන්ම යනවා. ඒක නිසා අර ඒ ග්‍රේට්ෆුල් වෙන එක අනිවාර්යයෙන්ම කරන්න ඕන දෙයක්. මොකද නැත්තම් ඔයාට කවමදාවත් දැන් අපි හිත මේ මුදල අරගෙන ඔයා පැනලා ගියා කියලා සතුටුනර නෑ. ඔයාගෙන් කොහොම හරි මේ මුදල යනවා. මොකද ඒක යන්න තියෙන එකක් නේ. ඒක ඔයා දෙන්නේ නැතුව එයාගෙන් හොරෙන් ඒක අරගෙන, ඒ කියන්නේ අපි ණයක් අරගෙන ඒක නොදී ඉන්නවා කියන්නේ ඔයාට කොහෙන් හරි. සමහරවිට ඒක අසනීපකින් යන්න පුළුවන්. ඊට වැඩිය භයානක තැනකින් තමයි යනකොට යන්නේ. ඒක නිසා මතක ඇතුව තමන් දෙයක් ගත්තා නම් ඒකට ග්‍රේට්ෆුල් වෙන්න. අපි ණයක් හැටියට ගත්තා නම් අනිවාර්යයෙන් මේ ණය ආපහු දෙන්න. මොකද ඔයා හිතනවා නම් ණය නොදී ආනේ මට ගැලවීමක් තියෙනවා කියලා නෑ. මැරිලවත් ගැලවීමක් නෑ ණයක් නොදී මැරුණොත් නම්. ඒකින්ද මොකද මේ ස්වභාව ධර්මයේ නීතිය හරීම අවංකයි. මේ කිසිම රටක නීතියකට වැඩිය ස්වභාව ධර්මයේ නීතිය හරිම සාධාරණයි, හරිම අවංකයි, හරීම කාලයට හොඳට වෙලාව අරගෙන හොඳට ඒක වැඩ කරනවා. ඒක නිසා මොකද ඒකට අපි කාටවත් මේ ස්වභාව ධර්මයේ නීතියට එහයින් යන්න බෑ. ඉතින් ඒක නිසා හොඳම දේ ග්‍රේට්ෆුල් වෙන්න දේවල් වලට අනිවාර්යයෙන්ම මම දන්නවා දැන් මං අඳුරන මගේ නෑ කෙනෙක් ඉන්නවා ඒ මිනිස්සයාට මේ රටට එන්න උදව් කරපු කට්ටියක් ඉඳලා තියෙනවා දැන් අවුරුදු 20කට 30කට විතර කලින්. ඉතින් මිනිස්සු සාමාන්‍ය අලුත් රටකට ආවම ඒ රටට එනකොට මිනිසුන්ගෙන් උදව් ඉල්ලනවා. හැබැයි ඉතින් ඒකල්ලෝ සෙටල් වෙලා කාලයක් ගියාට පස්සේ අර උදව් කරපු මිනිස්සයා හිටියද නැද්ද ඒව වගේ වගක් නැහැනේ. එහෙමනේ ජීවත් වෙන්නේ නේද? අපි තැනකට අපි තමයි දැන් වැඩෝ එහෙම. නමුත් එහෙම නෙමෙයි විය යුත්තේ. මං දන්න මගේ නෑ කෙනෙක් ඉන්නවා. ඒ වගේ මං දන්නේ මේ හැම අවුරුද්දෙම ඒ Tamanට උදව් කරපු මිනිස්සුන්ගේ මොනියම් හෝ අවස්ථාවකදී මතක් කරලා තියෙනවා හැම අවුරුද්දෙම. ඒ තරමට මේ මිනිස්සු ඒ Tamanට දේවල් කරපු මිනිස්සු වෙනුවෙන් ග්‍රේට්ෆුල්. ඉතින් ඒක තමයි විය යුත්තේ. අපි ඒකෙන් කියන්නේ මේ මනුස්සයෙක් ගිහලා වැඳගෙන ඉන්න කියලා. ඒ ග්‍රේට්ෆුල් වීම හිතේ තියාගෙන Tamanට කළ හැකි දෙයක් තියෙනවා නම් ඒ වෙනුවෙන් කරාට කමක් නැහැ. අර තමන්ට එකට අවස්ථාවක් ලැබෙනවා නම්. දැන් මම ඒ වගේම තව දැකලා තියෙනවා සමහර මිනිස්සු ඉන්නවා. දැන් මොන හරි දෙයක් ගන්නවා උදව්වක් අරගෙන ඒ උදව්වට හරියන මෙන්න සල්ලි හරි එහෙම නැත්නම් මෙන්න කෑම එහෙම කියලා. නෑ. දැන් අපිට ඕන වෙලාවටනේ අපි මිනිස්සුන්ගෙන් උදව්වක් ගන්නවා නම් ඒ උදව්වට අපි ප්‍රතිඋපකාරයක් කරන්න ඕන නම් ඒ මනුස්සයට කරන්න ඕනේ එයාට ඕන වෙලාවට. නැතුව අපිට ඕන වෙලාවට නෙමෙයි. ඒ නිසා හිතන්න එපා උදව්වක් කරලා මෙන්න බුදුන් මල් මෙන්න මෙහෙම මල් මං වගේ අර මෙන්න ඔයාගේ උදව්වට මෙන්න මං සල්ලි ඒක ටිකක් අප්‍රසන්න වැඩක් ඇත්තම කිව්වොත් මට හිතෙන හැටියට මගේ මතේ. ඊට වඩා හොඳයි අපි උදව්වක් ගන්න කෙනෙක්ගෙන් එයාට උදව්වක් ඕන වෙනකොට අපි ගිහලා උදව් කරන්න. නැතුව මේ උදව්වට ඔන්න මෙන්න දැන් අපි හිතමු කවුරු ඇවිල්ලා ඔයා ගෙදර රස් කරන්න ඔයාට උදව් කරනවා. ඊළඟ දවසේ ඔයා අනේ දැන් මේ මනුස්සයා ගෙදර රස් කරානේ මොන හරි කරන්න ඕන කියලා කෑම බීම ඔක්කොම අරකට සමාන. ඒක මෙහෙමනේ මිනිස්සු එහෙමනේ ගණන් හිලව් කරනවානේ. ඒ කාලේට හරියන මෙච්චර ගානක දෙයක් දුන්නා නම් හරි. එතකොට හිතටත් නිදහස් ආහාරي. එහෙම නෙමෙයි. ඒ මනුස්සයා කරපු උදව් එහෙම කරාට ප්‍රශ්න නැහැ කෑම ඩිංගක් ගිහලා දෙන්න. හැබැයි ඒක එතනින් අමතක කරන්න නෙමෙයි කන්න දෙන්න ඕනේ. එක්ක මුදලක් හරි තෑග්ගක් හරි දීලා අමතක. මොකද ඔයාට මේ මනුස්සයා කරේ ඔයාට අවශ්‍ය වෙලාවේ උදව්වක්. එයාට අවශ්‍ය වෙන වෙලාවේ එයාට ඒ උදව්ව කරන්න. ඒක මොකක් හෝ වෙන්න පුළුවන් අපි දන්නේ නැහැ. ග්‍රේට්ෆුල් වෙනවා කියන්නේ අන්න ඒකට. ඒක නිසා ග්‍රේට්ෆුල් නැති මිනිස්සුන්ට ස්වභාව ධර්මයේ නීතියෙන් කිසිම දෙයක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා අත්‍යවශ්‍යයි අපි ග්‍රේට්ෆුල් වෙන්න ඉගෙන ගන්න එක. ඒක නිසා
ඒක පුරුද්දක් හැටියට ප්‍රැක්ටිස් කරන දිනපතාම උදේ නැගිට්ටම තමන්ට දේවල් උදේට කෑම එක හදලා දෙන්න. දැන් සැමියා බිරිඳ ගත්තම බිරිඳ තමන්ට කෑම එක හදලා දෙනවා නම් ඒකට දිනපතා ග්‍රේට්ෆුල් වෙන්න. එහෙම වෙනකොට තමයි තමන්ගේ බිරිඳට උනත් හිතෙන්නේ අනේ මේ මනුස්සයට හැමදාම කෑම එක හදලා. හැමදාම හදපු කෑම එකට බැන බැන යනවා නම් ඉතින් කාලයක් ගියාම කෑම එක හම්බෙන්නේ නැහැ. එතකොට ඉතින් බයිනවා මගේ බිරිඳ මට සලකන්නේ නැහැ කියලා. ඒක නෙමෙයි ඔයාගේ මනසින්ම තමයි ඔයාට හදාගන්න තියෙන්නේ. ඉතින් ඒකෙන්ද ඉස්සෙල්ලා මනස හදාගන්න. ග්‍රේට්ෆුල් වෙන්නේ නැති මනුස්සයට යම් කිසි කාලයකදී ජීවිතේ හැමදේම නැති වෙනවා. ඒ නිසා පරිස්සමෙන් මේ ස්වභාව ධර්මයක ගනුදෙනු කරනකොට ඒවා දැනගෙන අවබෝධයෙන් ඉන්න. මොකද අන්තිමට පස්සේ බනින්න එපා මට මොකුත් නැති වුණේ මෙහෙම කියලා. නෑ ඒක තමන්ගේම වැරදි නිසා තමයි තමන්ට ඒ දේවල් නැති වෙන්නේ. ඉතින් ග්‍රේට්ෆුල් වෙන්න අද ඉඳලා ඒකටත් දවසේ 1 විනාඩියක් දෙකක් ගත කරන්න, වැය කරන්න, ස්තුතිවන්ත වෙන්න මිනිස්සුන්ට. ඒක මතක තියාගෙන අද එහෙනම් මම channel එකෙන් මේ වීඩියෝ එක සමු අරගෙන යනවා. ඊළඟ දවසේ තව වීඩියෝ එකක් අරගෙන එන්න.